මට කෙල්ලෙක් ඉන්නවා මං ආසයි. මට එයා වශී කරගන්න ඕනේ කොහොමද? පුළුවන් කරගන්න. ඒක පොඩි දෙයක් කරන්න තියෙනවා. දැන් පුතාට ඒ පස්සෙන් ගිහිල්ලා ඒ ළමයා පස්සේ ගිහිල්ලා පොඩි තෙලක් ගහන්න තියෙන එකට. එච්චරයි. පස්සේ එනවා යා. වශී වෙලා එනවා. පස්සේ වෙලා පස්සෙන් එනවා. මගේ පස්සෙන් කෙල්ලෙක් එනවා. කෙල්ල එනවා පස්සෙන්. 77 ඉඳන් මම ගුරුකම් කරන්න පටන් ගත්තා තාත්තා ඉඳන්. හුනියම් බන්දල කපනවා, අදිහුනියම් කරනවා, වශී ගුරුකම් කරනවා, දියුණුව කෝටිපතිය කරලා දෙන මිනිස්සු මම. පෙරේතෝ බහිලා ඉන්න නම් ඒවා කරලා දෙනවා. ඒතුර ගෙවල් ආරස්සා, ගෙවල් භූමි පාළු වෙලා තියෙනවා. ඒවා ආරස්සා කරලා දෙනවා. ඒවා සුද්ධ බුද්ධ කරලා ඔක්කොම ආරස්සා කරලා දෙනවා. ඒවටින් ගෙදරට යන්න ඕනේ. ගිහිල්ලා දවසක් යනවා. දවසක් එළි වෙනකම් රැ වැඩ කරනවා. ඔයා හිටවනවා මම මෙතන යන්න තියෙන්නේ. දැන් හිටවනවා ඔයා මම මෙතන. මාව. ඔව් එහෙම හිටවනවාට කතා කරන්න බැරි වෙන්නේ. මට එහෙම දෙයක් කරන්න මේ භූතයාගේ. පැහැදිලිවම සාක්ෂි. මට පැහැදිලිව තියෙනවා. ඔබතුමා ගාව බහිරවෙක් ඉන්නවා කියන්නේ පැහැදිලිව තියෙනවා මට සාක්ෂි. බහිරවෙක් කොට අපිට බහිරවෙක් පේන්නේ නැහනේ. ඔබතුමා ගලේ ඉඳගෙන මං එනකොට ගොඩාක් වෙන භාවනා කරනවා. පුතාලට බහිරවෙක් පේන්නේ නැතන මට පේනවා බහිරවෙක්. ඔව් ඒ ගල උඩ ඉන්නේ මම තමයි ඉන්නේ. මං එනකොට මට ගෙදරින් ආරංචි වුණා ඔබතුමා කැලේට ගිහිල්ලා කියලා. මම කැලේට යනකොට ඔබතුමා මහා ගල් පර්වතයේ උඩ ඔබතුමා මොනවා හරි යාගයක් පූජාවක් කරගෙන හිටියා. මොකක්ද ඒ කලේ? දරන සරණ සුබ සිද්ධි මංගල ගජ තරණ ධරණ මන්දර සිඳ පිඳලන එදින ඔදින සිහ රජ කේසර රණ මරුත ඡන්ද පරයන සිඳුරාවන දරන සරණ සුබ සිද්ධි මංගල ගජ තරණ ධරණ මන්දර සිඳ පිඳලන එදින ඔදින සිහ රජ කේසර රණ මරුත ඡන්ද පරයන සිඳුරාවන. එතන පුතා බහිරවයා ඉන්නවා එතන. එතන බහිරවයාට පූජාවක් දෙන්නේ මම. බලේ වැඩි එතන. එතන බහිරවයා ඉන්නවනේ. ඒ බහිරවයන් තමයි වැඩ ගන්නෙ මම. බහිරවයා වැඩ කරන මිනිස්සු දිනු කරලා දෙනවා. මට එනවා ඒ බහිරවයා එකට. මට ආරංචියක් එනවා බොහොම කොළඹින් බොහොම දුර බැහැර ප්‍රදේශයක ඈත පිටිසර ගමක ඉඳන් ගුරුකම් කළා, ගුප්ත විද්‍යාත්මක වැඩ කළා, අදෘශ්‍යමාන ලෝකයේත් එක්ක ගනුදෙනු කළා. මේ ගම්තුලාවල ඉන්න මිනිස්සුන්ට පිහිට වෙන ගුරුන් වහන්සේ කෙනෙක් ගැන. ඉතින් කොච්චර දුර බැහැර වුණත් රටට වැඩදායි පුද්ගලයෙක් නම්, මිනිස්සුන්ට වැඩදායි පුද්ගලයෙක් නම් කොළඹින් කොච්චර දුර වුණත් මම යනවා හොයාගෙන. ඒක තමයි මගේ යුතුයකම. ඒක තමයි මගේ වගකීම. ඒ නිසා මම මෙතුමා හොයාගෙන මෙතුමාගේ ගම්තුලාවට මාවා. ඉතින් මං එනකොටත් මෙතුමා ලොකු වැඩක යෙදිලා හිටියේ. මං ඒ දර්ශන ටිකක් පටිගත කරගත්ත මෙතුමා වැඩ රාජකාරී කරන තැන මං ඒ දේවල් මේ කතාවත් එක්කම පෙන්නන්නම්. ඉතින් අපි ඊට පස්සේ මෙතුමා වැඩ රාජකාරී කරනකම් මං එතන හිටියා. ඉවර වෙලා මම මෙතුමත් එක්ක මෙතුමාගේ දේවස්ථානයට ඇවිල්ලා තමයි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. මෙතුමා විශේෂයි. ගොඩක් ඔය ටවුන් වල නගරවල දේවාල කඩදාගෙන ඉන්න මිනිස්සු වගේ නෙවෙයි. මේ ගුරුකම් গুপ্ত විද්‍යාව හරියාකාරවම දෙවියෝ භූතයොත් එක්කම හැප්පිලා වැඩ කරන මිනිස්සෙක් තමයි මේ ගුරුන් වහන්සේ. ඉතින් මේ වැඩසටහන බැලුවයි කියලා වාට අපරාධයක් වෙන්නේ නැහැ. හැමදාම රැවටිලා ගුරුකම් කරන හොරුන්ට රැවටිලා මේ වීඩියෝ ඇඩ් ගන්න හොරුන්ට රැවටිලා ඕගොල්ලෝ මම්මුලා වෙලා තියෙනවා නම් මෙන්න වැඩසටහනවා. මේ වැඩසටහන බැලුවොත් ඔයාගේ ජීවිතේ දියුණු කරගන්නවට පුළුවන්. මෙතුමා දියුණුවට දෙයියෙක් කියලා තමයි මේ හැමෝම කියන්නේ. ඉතින් වැඩසටහන ඉවරකම් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් ඔබතුමන් පිළිගන්නවා ආයිබෝන් කියලා. ආයිබෝන් පුතා. රණවීර ගුරුන් වහන්සේ. එහෙම තමයි මේ ගම්තුලාවල මිනිස්සු මේ ගම් හතේම මිනිස්සු ආමන්ත්‍රණය කරන්නේ කතා කරන්නේ. එහෙම පුතා. ඔබතුමා ගැන නොදන්න පිරිස බොහෝමයක් ඇති මේ රටවල මිනිස්සු. ලංකාවේ වගේම විදේශගත මිනිස්සු බහුතරයක් මේ වැඩසටහන බලනවා. අපි පොඩ්ඩක් ඒගොල්ලන්ට දැනගන්නත් එක්ක කියමු. කවුද රණවීර ගුරුන් වහන්සේ කියන්නේ? පුතා මම කියන්නේ මගේ තාත්තා, මගේ අත්තා 77 ඉඳන් මම ගුරුකම් කරන්න පටන් ගත්තා තාත්තා ඉඳන්. 77 ඉඳන්. 77 ඉඳන් මම ගුරුකම් කරන්නේ තාත්තා ඉඳන් ගුරුකම් කරන්නේ 77 ඉඳන්. මම කරනවා හුනියම් බන්දල කපනවා, අදිහුනියම් කරනවා, වශී ගුරුකම් කරනවා, දියුණුව කෝටිපතිය කරලා දෙන මිනිස්සු මම. හැමදේම මම කරලා දෙන හැම කෙනෙකුට මම දේවාලට ආපු ගමන් මම සත්‍ය පෙන්නලා තමයි යවන්නේ මම දේවාලේ. දේවාලේ සත්‍ය පෙන්නලා මම යවන්නේ. ඒ වෙලාවෙම මම සත්‍ය පෙන්නනවා. මේ කියන්නේ දේවාලේ කෙනෙක් આવොත් ඒ වෙලාවෙම සත්‍ය පෙන්නලා මම යවනවා. ඒ කියන්නේ කොහොමද එහෙම සත්‍ය? මට එහෙම සත්‍යයක් තියෙනවා පුතා. හරි උදාහරණයක් මොන වගේ විදිහකට සත්‍ය පෙන්නන්නේ? මම සත්‍ය පෙන්නන්නේ මට ඉන්න දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවි ඉන්නේ බහිරව පූජා දෙවි කෙනෙක් ඉන්නේ. බහිරව දෙන්න පුළුවන් මට. බහිරව පූජා. ඒකදර අපි එනකොට ඔව් මං ගලක් උඩේ ඒ ගල උඩ ඉන්නේ මම තමයි ඉන්නේ. මං එනකොට මට ගෙදරින් ආරංචි වුණා ඔබතුමා කැලේට ගිහිල්ලා කියලා. මම කැලේට යනකොට ඔබතුමා මහා ගල් පර්වතයේ උඩ ඔබතුමා මොනවා හරි යාගයක් පූජාවක් කරගෙන හිටියා. මොකක්ද ඒ කලේ? එතන පුතා බහිරවයා ඉන්නවා එතන. එතන බහිරවයාට පූජාවක් දෙන්නේ මම. ඒ බහිරවෙක් එතන ඉන්නේ. එතන බහිරවෙක් ඉන්නේ මිනිස්සු නිදහන් ගන්න නෙමෙයි. බහිරවයා ඉන්නේ. මං දියුණුව කර සදා එතන කරන්නේ මම. මිනිස්සුන්ට නිදහනයක් තියෙනවා. මං දියුණුව සදා ඒ බහිරවයා ඉන්නවා. ඒ නිදහන ගන්නෙ නෑ. එතනින් තමයි නිදහන මේ බහිරව පූජාව දෙන්නේ මිනිසුන්ට. හැම කෙනෙකුම දියුණුව සදා ඒ බහිරුන් වහන්සේ එතන ඉන්න කෙනා වැඩ ගන්නවා මං කියලා දියුණුව අරන් දෙනවා මිනිසුන්ට. ඔබතුමා එතන අද සිද්ධ කළේ ඒ වගේ පූජාවක්ද? හැම පූජාවක්ම එතන තමයි දෙන්නේ. ඒ කියන්නේ මේ මහා ගලේ දේවාල දෙන්නේ නැහැ පූජාව. ඒ මහා ගලේ තමයි දෙන්නේ පුතා.
එතකොට එතන බලය වැඩි. බලය වැඩි එතන. එතන බහිරව ඉන්නවනේ. ඒ බහිරවෙන් තමයි වැඩ ගන්නෙ මම. ඒ කියන්නේ ඔබතුමා ඒ බහිරවේගකින් වැඩ ගන්නවා. බහිරවෙන් වැඩ කරන මිනිස්සු දිනු කරලා දෙනවා. බහිරවෙන් වැඩ කරනවා. ඔබතුමා බහිරවේගකට අපිට බහිරවේග පේන්නේ නැහනේ. ඔබතුමා ගලේ ඉඳගෙන මං එනකොට ගොඩාක් වෙන භාවනා කරනවා. පුතාලට බහිරව පේන්නේ නැතන මට පේනවා බහිරව. එනේ බහිරවේගයෙන් ඔබතුමා වැඩ මම වැඩ කරනවා. මට එනවා ඒ බහිරව ඒකට. මම වැඩ පෙන්න දෙනවා. ඒ බහිරව මට එනවා. මම වැඩ කරලා දෙනවා මිනිස්සුන්ට. මට හිටවන්න පුළුවන් වැඩ හිල්ලෙන්න බැරි වෙන්න බෑ. දැන් හිටවනවා ඔයා මම මෙතන. මාව. ඔව් එහෙම හිටවනවාට කතා කරන්න බැරි වෙන්නේ. මට එහෙම දෙයක් කරන්න මේ භූතයකින්. මං එහෙම කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඔබතුමා කියන ඔබතුමාට පැහැදිලිවම සාක්ෂි මට පැහැදිලිව තියෙනවා. ඔබතුමා ගාව බහිරවේග කියනවා කියන්නේ පැහැදිලි පැහැදිලිව තියෙනවා මට සාක්ෂි. විදේශගත කෙනෙක් කතා කළොත් පිට රටක කෙනෙක් කතා කළොත් මොකද්ද කරන්න පුළුවන්? ඒ දෙයක් මං කරලා දෙනවා එයාලට. හැමදේම කරලා දෙනවා. එයාලා කතා කරොත් එයාලට ඒ දේ කරලා දෙනවා. එන්න බෑනේ. එන්නද දුරකථන මාර්ගයෙන් කරලා දෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් මම ෆෝන් එකකින් පුළුවන්. Facebook එකකින්. එකකින් පුළුවන්. හරි. ඉතින් එහෙම ලංකාවෙන් ඕනේ විදේශගත රටක වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව ඒ දේවල් කළ මිනිසුන්ට පිහිටක් කරන් දෙන්න මෙතුමන්ට පුළුවන්. හැකියාව තියෙනවා. මේ දේවල් කළා අපි සල්ලි වාගේ හොයාගත්ත කියමුකෝ. අපි කෝටිපතියෙක් වුණා කියමුකෝ. හැබැයි අපේ ජීවිතේ තව පොඩි ප්‍රශ්න වගේක් අපිට තියෙනවානේ. අපි ආදරය කරන ගෑනු කෙනාගේ පොඩි වෙනස්කම්. එයා ඔන්න වෙන කෙනෙක් එක්ක පැනලා යනවා. අපිට ආරංචි වෙනවා අපේ යාළුවන්ගේ මාර්ගයෙන් මචං උඹේ ගෑනිට වෙන මිනිහෙක් ඉන්නවා. මේ කියලා ෆොටෝත් පෙන්නනවා වෙන ගෑණියෙක් වෙන මිනිහෙක් එක්ක ඉන්නවා වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙම හොර ගෑණියෙක් හරි හොර මිනිහෙක් හරි ගෑනිට හරි මිනිහට හරි ඉන්නවනම් පවුල් කඩා කප්පල් වෙනවා. ඒ තැන්වල ළමයි දුක් වෙනවා. ළමයි දුක් විඳිනවා. එහෙම අනියම් සම්බන්ධතා තියෙන ඒවා කොහොමද කඩන්න පුළුවන්? ඒක කඩන්න පුළුවන් පුතා. ඒ පුතාගේ නම මට ඕනේ. හරිද? විස්තරට දුන්නාන් පස්සේ ඒ දේ මම කළා දෙනවා දවස් 7න්. දවස් 7යි යන්නේ. දවස් 7න් කළා දෙනවා. ඒ වගේම දැන් මං ආස කෙල්ලෙක් හොරු ඉන්නවා මට එයා වශී කරගන්න. ඒ කියන්නේ මං එයා ආදරේ කළා නෑ. මට ආසයි යාව. මොනවා හරි දෙයකට මං ආසයි කියමුකෝ. එහෙම කියලා මම ඔබතුමාට කියන්න මං ආසයි. මට කෙල්ලෙක් ඉන්නවා මං ආසයි. මට එයා වශී කරගන්න ඕනේ කොහොමද? පුළුවන් කරගන්න. ඒක පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මං කළා තියෙනවා. කළා තියෙනවා. පස්සෙන් ගිහිල්ලා දැන් පුතාට ඒ පස්සෙන් ගිහිල්ලා ඒ ළමයා පස්සේ ගිහිල්ලා පොඩි තෙලක් ගහන්න තියෙන එකට. එච්චරයි. පස්සේ වශී වෙනවා යා. වශී වෙලා එනවා. වශී වෙලා පස්සෙන් එනවා. මගේ පස්සෙන් කෙල්ලෙක් එනවා. කෙල්ල එනවා පස්සෙන්. හරි. ඉතින් එහෙම දේවල් වුණත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන තැන තමයි මේ. එහෙම බලෙන් ගන්නත් හොඳ නෑ. කැමති නම් තමයි ගන්න ඕනේ ළමයා. නැත්තම් ගන්න එපා. හොඳ නෑ. පාප වෙනවා ඒකට. එහෙම වැඩ කරන්නේත් නෑ. එහෙම වැඩ කරන්නේ පාප වැඩ කරන්නේ නෑ. හරි. දැන් හොඳ වැඩ තමයි කරලා දෙන්නේ මිනිසුන්ට. දැන් අපි දකින්න ඔය වරන් අරගෙන කොණ්ඩේ කඩාගෙන හූ තියාගෙන ඉන්නවා ඕ ගුරුකම් කරනවා ඕ ඔළුව කරකලා අපි එහෙම කරන්නේ. මං එහෙම කරන්නේ නෑ. මං ගන්නේ බහිරවයන් වැඩ ගන්න බහිරවයන්. බහිරව තමයි මට එන්නේ යකට. යකට ආව බහිරවෙන් තමයි වැඩ කරන්නේ මම. මං කෝටි කියලා ගියත් දැන් කෝටි ගාණක් ඔය මිනිස්සු මල්ලට ඇවිල්ලා තියෙනවා මිනිස්සු. සෑහෙන මිනිස්සු එනවා. කොළඹ, ගාල්ල, මාතර ඒ පැත්තේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා තියෙනවා මම වැඩ කරන්නේ. මං ගොඩ වැඩ කරලා දීලා තියෙනවා මිනිස්සු. හරි දැන් මං කැමති නෑ ප්‍රසිද්ධ කරන්න මං කැමති නෑ. මල්ලට එනවනේ කට්ටිය. ඔව් ඒක තේරෙනවා ඔබතුමා දැන්. මට කියනවා දැන් ඔබතුමා මිනිස්සු ආවහම ඒගොල්ලන්ගේ සල්ලි ලක්ෂ ගණන් ගන්නවද? නෑ ලක්ෂ ගණන් ගන්න නෑ. ඒ කට්ටිය පූජා පාඩු කරක් දෙනවා වැඩේ කරලා දෙනවා. ඒ කට්ටිය සරදාවේ තියෙන සල්ලි තමයි ගන්නෙ මම. එහෙම සල්ලි ගත්තා නම් ලක්ෂ ගණන් කොට ගන්න අද මෙහෙමයි ජීවත් වෙන්න ඕනේ. ඕනේ නෑ ජීවත් වෙන්න. හරි. ඉතින් බොහොම ස්තුතියි. බොහොම දේවල් කරුණු කියා දුන්නා. මේ මීට අමතරව අපි දියුණුව ගැන කතා කරලා මිනිස්සුන්ගේ වශී ගුණ. එතකොට ඔය මේ මිනිස්සුන්ට පෙරේතු වැහිලා ඉන්නවා. ඒවා කරලා දෙනවා. පෙරේතු මොනවද කරන්නේ? පෙරේතුව වැහිලා ඉන්න නම් ඒවා කරලා දෙනවා. ඒතුර ගෙවල් ආරස්සා, ගෙවල් භූමි පාළු වෙලා තියෙනවා. ඒවා ආරස්සා කරලා දෙනවා. ඒවා සුද්ධ බුද්ධ කරලා ඔක්කොම ආරස්සා කරලා දෙනවා. ඒවට ඉතින් ගෙදරට යන්න ඕනේ. ගිහිල්ලා දවසක් එළි වෙනකම් රැය වැඩ කරනවා. එළි වෙනකම් වැඩ කරලා තමයි වැඩේ කරන්නේ. එහෙම ඕනි දෙයක් කරලා දෙනවා. පිදේනි ගහලා ඒවා කරලා ඔක්කොම කරලා දෙනවා. හරි. ඉතින් බොහොමයක් වැදගත්ම කරුණු කාරණා කීපයක් ගැන අපි සාකච්ඡා කළා. මම බලාපොරොත්තු වෙන නැවතත් දවසක ඔබතුමා සම්බන්ධ කරගෙන මේ දේවල් ගැන කතා කරගන්න. නමුත් ඔබතුමා තමයි අකමැති වැඩසටහන් වල පෙනී හිටින්නේ. ඒ නිසා අපිට අවස්ථාවක් හම්බුනොත් ඕගොල්ලන්ගේ පුංචි වාසනාවකට හරි මගේ වාසනාවට හරි මෙතුමාව නැවත සම්බන්ධ කරගන්න ලැබුණොත් මම මෙතුමත් එක්ක ආයෙත් වැඩසටහනක් කරනවා. ඉතින් ඕගොල්ලන්ට ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් ඕගොල්ලන්ට ලැබුණේ මේ වීඩියෝ එක බලන්නේ කීයෙන් කී දෙනාද? ඒ හැමෝම අතිශය වාසනාවන්තයෝ. මොකද හැම තැනම නෑ මේ වගේ ගුරුන් වහන්සේලා. හැම YouTube නාලිකාවකම හොයාගන්න වෙන්නේ නෑ මේ වගේ ගුරුන් වහන්සේලා. ඒ නිසා විශේෂයෙන් මම මතක් කරනවා මේ වගේ කෙනකින් වැඩක් කරගන්න ටිකක් අමාරුයි. ඒ නිසා ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට දියුණු වෙන්න ඕන නම් ඔයාට සල්ලිකාරයෙක් වෙන්න ඕන නම් ඔයාට වශීකරුකමක් කරගන්න ඕන නම් කතා කරන්න මෙතුමන්ට. මෙතුමාගේ දුරකථන අපි තිරේ දාලා තියෙනවා. WhatsApp email වලින් උනත් කතා කරන්න පුළුවන්. ලංකාවේ විදේශ රටක හිටියත් ප්‍රශ්නයක් නැහැ. කතා කරලා අනේ පිහිට වෙන්න කියලා කියන්න. මේ අප්පච්චි ඔයගලන්ට පිහිට වෙනවා. ඔබතුමත්
මිනිස්සුන්ට පිහිට වෙන තැනක් මෙතන. මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන තැනක් මෙතන. මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් ඔබතුමාගේ වෙහෙස මහන්සිය දී කරන තැනක් මෙතන. ආදී දාගෙන ධම මිනිස්සු වෙනුවෙන් මහන්සිලා තමයි වැඩ කරන්නේ ඔබතුමා. ඉතින් බොහොම අපි මිනිස්සුන්ට මෙහෙම උදව් පදව් කරනවට ඔබතුමාට මිනිස්සෙක් මේ වැඩසටහන බලලා මෙතෙන්ට ආවොත් කතා කළොත් බොහොම පිං එයාට පිහිට වෙන්න. ඔව්. මේ හැමදේම අපිට කියා දුන්නට බොහොම ස්තුතියි. ඔබතුමාටත් ආයුෂ බොහෝ වේවා. හරි බල.